අයිබෝන් හැමෝටම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ සංයුක්ත ගණිතය 2024 ප්‍රශ්න පත්‍රය එක පත්‍රය ඒ කොටසේ 9 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නය අපිට යොමු වෙලා තියෙන්නේ වෘත්තයේ පාඩමින්. මෙතනදි මට වෘත්තයේ විස්කම්භය දීලා තියෙනවා නම් කියන්නේ විස්කම්භයේ දෙපස ලක්ෂ දෙක දීලා තියෙනවා නම් මට පුළුවන් ඛණ්ඩාංක ජ්‍යාමිතිය භාවිතා කරලා මේ වෘත්තයේ කේන්ද්‍රය හොයාගන්න. මොකද මම දන්නවා හරියටම මේ විස්කම්භය එක එක අනුපාතයට බෙදෙන ලක්ෂය තමයි මේ කේන්ද්‍රය කියලා කියන්නේ. එහෙනම් මට කේන්ද්‍රයේ ඛණ්ඩාංක හොයාගන්න පුළුවන්. කේන්ද්‍රයේ ඛණ්ඩාංක දන්නවනම් මම දන්නවා මේ වෘත්තයේ සාධාරණ සමීකරණය මට ලියන්න පුළුවන්. x වර්ගය ධන y වර්ගය ධන 2ක් gx ධන 2ක් fy ධන c සමානයි බිඳුව කියලා. එහෙමනම් මෙතනදී වෘත්තයේ කේන්ද්‍රය ගත්තොත් මම ගන්නම් ඒක O කියලා. මේ O කේන්ද්‍රය මට ප්‍රකාශ කරන්න පුළුවන් ඍණ g ඍණ f විදියට. ඒ වගේම මේ වෘත්තයේ අරය මට ප්‍රකාශ කරන්න පුළුවන් මම r කියලා ගත්තොත් g වර්ගය ධන f වර්ගය ඍණ c ගේ වර්ගමූලය. මේ විදිහට මම ඛණ්ඩාංක ජ්‍යාමිතිය පාවිච්චි කරලා මෙයාගේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක හොයාගත්තොත් මේ gf දෙන්නවා මට හොයාගන්න පුළුවන්. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ c විතරයි. c හොයාගන්න මේ a සහ b ලක්ෂ දෙකම මේ වෘත්තයේ මත පිහිටන ලක්ෂ. එහෙමනම් මේ ලක්ෂ දෙකෙන් එකක් මේ වෘත්තයේ සමීකරණයට ආදේශ කරොත් ඒ සමීකරණය තෘප්ත කළ යුතුයි. එහෙමනම් ඒ විදිහට මට c හොයාගන්න පුළුවන්. ඛණ්ඩාංක ජ්‍යාමිතියේදී අපි ඉගෙන ගන්නවා රේඛාවක් m අනු n අනුපාතයකට බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංක හොයාගන්න පුළුවන්. ඒ රේඛාවේ දෙපස ඛණ්ඩාංක දන්නවනේ. කියන්නේ මේ විදිහට යම්කිසි රේඛාවක් දෙපස ලක්ෂ දන්නවනම් මම ගන්නම් උතන ලක්ෂය A මෙතන ලක්ෂය B කියලා. මේ ලක්ෂ ඛණ්ඩාංක x1 y1 නම් මේ B ලක්ෂ ඛණ්ඩාංක x2 y2 නම් ඛණ්ඩාංකය හොයාගන්න ඕන ලක්ෂය මේ වගේ තැනක පිහිටනවා කියලා හිතමුකෝ. එයා පිහිටන්නේ මේ රේඛාව m අනු n අනුපාතයට බෙදෙන තැනවා. මේ ලක්ෂයේ ඛණ්ඩාංක මම xy කියලා ගත්තොත් මේ x ලක්ෂය මට ලබා ගන්න පුළුවන් a ගේ x ඛණ්ඩාංකයේ වතාවක් n ධන b ගේ x ඛණ්ඩාංකයේ වතාවක් m බෙදීම m ධන n. මේ විදිහටම y ඛණ්ඩාංකයත් මට හොයාගන්න පුළුවන්. y සමානයි a ගේ y ඛණ්ඩාංකයේ වතාවක් n ධන b ගේ y ඛණ්ඩාංකයේ වතාවක් m බෙදීම m ධන n. මේ විදිහට මම මේ මූලික සිද්ධාන්තය පාවිච්චි කරලා මේ O කියන වෘත්තයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක හොයාගන්න පුළුවන්. ඍණ 1 වතාවක් 1 ධන 3 වතාවක් 1 බෙදීම 1 ධන 1. මෙතෙන්දී මෙයා මධ්‍ය ලක්ෂ්‍ය පිහිටන නිසා හැමතිස්සෙම මෙයා ගුණ වෙන්නේ එකෙන්නේ. මේ A සහ B ගේ සියලු ඛණ්ඩාංක එකෙන් ගුණ වෙලා තමයි එයා බෙදෙන්නේ 1 ධන 1 කියන කෙනාගේ. එහෙනම් මට මේක ලේසියෙන් මතක තියාගන්න පුළුවන්නේ ඍණ 1 ධන 3 බෙදීම 2. ඒ වගේම 3 ධන 1 බෙදීම 2 විදිහට x සහ y ඛණ්ඩාංක ලබා ගන්න පුළුවන්. එහෙමනම් මම කලින් පෙන්නපු විදිහට මේ තියෙන්නේ ඍණ g සහ ඍණ f නේ. එහෙමනම් g සමානයි ඍණ 1යි f සමානයි ඍණ 2යි. වෘත්තයේ සමීකරණය සම්පූර්ණයෙන් හොයාගන්න තව එක පදයක් මට ඕනේ. ඒ තමයි c. c හොයාගන්න නම් මට පුළුවන් මේ a හෝ b ඛණ්ඩාංක දෙකෙන් එකක් මේ වෘත්තයේ සමීකරණයට ආදේශ කරලා මේ c හොයාගන්න. මම ආදේශ කරනවා ඍණ 1 1 ලක්ෂය. c සමානයි 0යි කියලා අපිට ලැබෙනවා. එහෙනම් මට දැන් S වෘත්තයේ සමීකරණය ලියලා පෙන්වන්න පුළුවන්. g සහ f ට අගයන ආදේශයෙන් ඊළඟට මට කියලා දෙනවා
මේ S වෘත්තයේ B හිදී අභ්‍යන්තරව ස්පර්ශ කරන බව පෙන්වන්න කියලා මේ x වර්ගයේ ධන y වර්ගයේ ඍණ 4x ඍණ 5y ධන 9 සමාන බිඳුව කියන වෘත්තය. අපි බලමු කොහොමද ඒක පෙන්වන්නේ කියලා. මෙතෙන්දී අපි අවබෝධ කරගන්න ඕන දේ තමා යම්කිසි වෘත්තයක් තවත් වෘත්තයක් අභ්‍යන්තරව ස්පර්ශ කරනවා නම් අභ්‍යන්තරව ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය බාහිර වෘත්තයේ විෂ්කම්භය මත පිහිටිය යුතුයි. ඒක ජ්‍යාමිතිකව සත්‍යාපනය වෙනවා. එහෙනම් මෙතෙන්දී අපිට තවත් සම්බන්ධයක් බලා ගන්න පුළුවන්. මම ගත්තොත් S වෘත්තයේ අරය R1 කියලා, ඒ වගේම අභ්‍යන්තර වෘත්තයේ අරය R2 කියලා. ඔයාලට පේනවා ඇති මේ කේන්ද්‍ර දෙක අතර දුර O2 කියන කෙනා සමාන වෙනවා මේ R1 කියන අරයෙන් R2 අරය අඩු කරනවා. අපි මේ වෘත්ත දෙකේ අරයන් දන්නවනම් අපිට අරයන් හොයාගන්න පුළුවන්. එහෙම හොයාගන්න පුළුවන් නම් මේ කේන්ද්‍ර දෙකත් අපි දන්නවනම් කේන්ද්‍ර දෙකේ කණ්ඩාංකත් අපිට ලබා ගන්න පුළුවන් මේ වෘත්ත දෙකේ සමීකරණ දෙක දන්න නිසා. අරයන්ද ඒ විදිහටම ලබා ගන්න පුළුවන්. එහෙමනම් මට මේ සම්බන්ධයෙන් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මේ වෘත්ත දෙක අභ්‍යන්තරව ස්පර්ශ කරනවා කියලා. අපි මුලින් බලමු මේ R1 කොහොමද හොයාගන්නේ කියලා. පළවෙනි S වෘත්තයේ සමීකරණය මට ලැබුණා. එහෙමනම් එයාගේ G සහ F මට ලැබුණේ ඍණ 1 සහ ඍණ 2. මේ විදිහටම අපි අභ්‍යන්තර වෘත්තයේත් අරය ලබා ගමු. එයාගේ G සහ F වගයන් මම ලියාගත්තොත් G ඍණ 2යි F ඍණ 5 බෙදීම 2යි ඒ වගේම C 9යි. R2 මට ලබා ගන්න පුළුවන් මූල 5 බෙදීම 2යි. ඊළඟට මම මේ O2 ලක්ෂ දෙක අතර දුර හොයාගන්න යන්නේ. ඒක හොයාගන්න කණ්ඩාංක ජ්‍යාමිතිය භාවිතා කරලා පුළුවන්. එහෙමනම් O සහ O2 ලක්ෂ දෙකේ කණ්ඩාංක වෙන වෙනම දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් O කියන්නේ S වෘත්තයේ කේන්ද්‍රය. ඒක මම දන්නවා ඍණ G ඍණ F. එහෙමනම් ඍණ 1 සහ ඍණ 2. ඒ වගේම අභ්‍යන්තර වෘත්තයේ G සහ F ලැබෙනවා මට ඍණ 2 සහ ඍණ 5 බෙදීම 2. එහෙමනම් එයාගේ කේන්ද්‍රයේ කණ්ඩාංක 2 5 බෙදීම 2. කණ්ඩාංක ජ්‍යාමිතිය භාවිතයෙන් O2 දුර හොයාගන්න මට පුළුවන් දැන්. එහෙනම් මම දැන් R1 ඍණ R2 ලබා ගන්නවා. එහෙනම් මම දන්නවා මූල 5 බෙදීම 2 කියන්නේ O2 ට සමානයි. එනයින් මට කියන්න පුළුවන් මේ දීලා තියෙන වෘත්තය S වෘත්තය අභ්‍යන්තරව ස්පර්ශ කරනවා කියලා B ලක්ෂයේදී.